Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් දිගටම මගේ වීඩියෝස් එක ඉන්න කියලා ආරාධනා කරනවා. අද මම ඔයාලත් එක්ක share කරගන්නේ ගොඩාක් වෙනස් vlog එකක්. අපි පොසොන් නිවාඩුවට husband ගේ ගමේ හම්බන්තොට ආවා. ඉතින් ඒ නිවාඩුව ගත කරේ කොහොමද කියලා තමයි මම අද share කරගන්නේ. පොය දවසේ උදේම අම්මයි තාත්තයි සිල් ගන්න ගියා. මං ඉතින් උදේ නැගිටලා යාලට මල් කඩලා දීලා උදේට කන්න අපිට හැදුවා රොටි. ඉතින් මේ වීඩියෝ එක නම් මේකේ නෑ. ඊට පස්සේ ඉතින් අපි උදේම කෑවා කිරිහට්ටි. ඔයාලට හම්බන්තොට පැත්තේ තියෙන කිරිහට්ටි වල රස කියන්න ඕනේ නෑනේ. මට දවසේ ඕනම වෙලාවක කන්න පුළුවන්. ඊයේ රෑ තැම්බෙන්න දාපු බඩිරඟු වගේක් තිබිලා දෙන්නත් එක ඉතින් ඒකත් උදේම කෑවා. ඊට පස්සේ ඉතින් මේ විදිහට අපි දෙන්න එළියට බැස්සේ යන්නේ කොහෙද කියලා නම් අරමුණක් නැතුව. ඉතින් අද පොය දවසනේ අපි හිතුවේ දන්සලොත් වැඳගෙන පොඩ්ඩක් එළියට ගිහින් එන්න. මුලින්ම අපි යනවා ඇඹිලි පිටියට මෙයාලගේ අක්කව අරගන්න. ඊට පස්සේ තමයි බලන්න ඕන කොහෙද යන්නේ කියලා. ඔන්න අපට මුලින්ම හම්බ වුණා සවුදන්සල. අකුරු දාලා මුන්දරප්පලන් රටේදී දාලා මාරම රසයි. මං ආසම දෙයක්. අපි මුලින්ම ඔන්න සවුදන්සලෙන් තමයි සවුබිව්වේ. ඊට පස්සේ මේ පේන්නේ ඕරු සිටානෝ වැව. ඒ කියන්නේ ඇත්තටම මේගොල්ලන්ගේ වලට ගොඩාක් කිට්ටු. මේ යන අතරමඟ නම් මාර දන්සල් ගොඩක් තිබේ. දැන් අපේ හැම එකකම නැවැත්තුවේ නැහැ. මොකද අපි උදේට කාලනේ ආවේ. ඔන්න කතාවෙන් කතාව කොහොම හරි ඇඹිලි පිටියට ආවා. ඉතින් මෙන්න මෙතනින් යාළගේ අක්කවත් අරගෙන අපි ආපහු එහෙමම පිටත් වුණා. එතකොට අපිට ආයේ හම්බුනේ අයිස්ක්‍රීම් දන්සල්. මේ වෙලාව වහිනවා කියන්නේ පොඩි වැහි පොදක් තියෙනවා. ඒත් ඉතින් ආසාවට වගේ අයිස්ක්‍රීම් එකක් කෑවා. ඊට පස්සේ හම්බ වුණා මේක කොත්තු දන්සලක්. අපි මේකේ නැවැත්තුවේ නැහැ. බලන්නකෝ ඒකේ එල්ලලා තියෙන කෙසෙල් කෑන් ගොඩ ඇත්තට මම නම් ජීවිතේ පළවෙනි වතාවට තමයි මේ තරම් දිගට කෙසෙල් එකතු කරලා තියෙන දන්සලක් දැක්කේ. ඔයාලට අර ඈතින් පේන්නේ ඇඹිලි පිටිය තොරණ. හරි. ඔන්න ඔහොම යනකොට ඉතින් අපේ වාහනේ පොඩ්ඩක් හුලම් මදි ගෙදරින් එනකොටම අපි ඒක දැක්කා. අපි හුලම් ගහන තැනකට ගිහිල්ලා ඒකත් කරගෙන දැන් මේ යන්නේ තංගල්ල බීච් එකට. ටිකක් සෙනග වැඩි වෙයි කියලා අපි හිතනවා. අපි මුලින්ම හිටියේ උස්සංගොඩ යන්න. එතකොට මෙයාලා කිව්වේ සෙනග වැඩි වෙයි කියලා තමයි තංගල්ල යන්නේ. ඔන්න ඒ අතරතුර අපට හම්බ වුණා බනිසුයි බේමයි දෙන දන්සල. ඇත්තටම මේ වෙලාව අපි දන්සල වල නවත්තන්න නැතුව ඇවිල්ලා අපිට බඩගින්න හිටියේ. ඒක මාර විදිහට වටිනවා ඒ දන්සල නම්. ඔන්න ඔහොම අපි හවස 1:02 වෙනකොට තංගල්ල ටවුන් එකට ආවා. ඔයාලට පේනවනේ තංගල්ල ටවුන් එක නම් පොසොන් එකට සරසලා තියෙනවා. කෝඩු බෞද්ධ කොඩි හරි ලස්සනට තංගල්ල පැත්ත නම් සරසලා තිබුණා. අපි දැන් මේ පිටිපස්සේ පොඩි පාරෙන් බීච් එකට යනවා. අර මං කිව්වත් වගේ සෙනග වැඩි. පාකින් එකේ කට්ටිය හිටපු නිසා තමයි අපි කොහොම හරි වාහනේත් පාක් කරගත්තේ. ඒ තරම්ම සෙනග. මං ගෙදරින් එනකොට නම් හිතාගෙන ආවේ බීච් එකේ නානවා කියලාමයි. ඇඳුනුත් අරන් ආවේ. හැබැයි ඉතින් මේ සෙනග දැක්කට පස්සේ නම් මම නාන අදහස අත්හැරගත්තා. මාර සෙනගක් හිටියේ. ඒ වගේම තමයි ලොකු වෙහි කරවලයි වැස්සයි. නිකන් රැල්ලත් සැර වැඩි වගේ. ඒ හින්දා ඉතින් නාන අදහස අත්හැරලා අපි දෙන්න ඉතින් පැය භාගයක් රැල්ල පාග හිටියා. ඔයාලට මම මගේ කලින් ලොක්සලත් කියලා තියෙනවානේ මම මොහොතට මාරම ආසයි. ඇත්තටම ඉතින් ඒ නිසාම තමයි අපි පොය දවසේ බීච් එකට ආවේ. මංගේ මොලෙන් උස්සන්ගොඩ යන්න ඉඳලා සෙනග වැඩි වෙයි වගේ කියපු නිසා තමයි තංගල්ල බීච් එකට ආවේ. ඒත් ඉතින් කොහොම හරි නාන්න උනේ නෑ. දැන් මේ අපි දෙන්න බීච් එකේ අනිත් සයිඩ් එකට යනවා. මොකද ඒ හරිය ටිකක් සෙනග අඩුයි. ෆොටෝස් ටිකක් ගහලා සිප්පි කරු ටිකක් ඇඳින්න හිතාගෙන තමයි මේ පැත්තට යන්නේ. එහෙම ලස්සන සිප්පි කරු නම් තිබුණේ නැහැ. මං ඉතින් අර මතක් වෙනවා වගේ 4-5 කවුලගත්ත ඒ වෙච්චර ලොකු ලස්සනක් නම් තිබුණේ නැහැ. ඊට පස්සේ අපි පාකින් එකට ඇවිල්ලා ඉස්ස වඩයක් එහෙම කාලා බීච් එකෙන් ආපහු එන්න පිටත් වුණා. අපිට බීච් එකෙන් ඇවිල්ලා වැඩි දුරක් යන්න හම්බ වුණේ නැහැ. තේ දන්සලක් හම්බුණා. ඉතින් ඉස්ස වඩෙත් කාලා ඒක ගානට මැච් වුණා. ඊට පස්සේ අපි ආවා මෙන්න මෙතනට. මේ පැත්තේ ඇනම් දන්නව ඇති මේ මොකක්ද කියලා. මේක තමයි බටාත ඇග්‍රෝ ටෙක්නොලොජිකල් පාක් එක. එහෙම නැත්නම් ජමල් රාජපක්ෂ ඇග්‍රෝ ටෙක්නොලොජිකල් පාක් කියලාත් මෙතන ලොකේෂන් එක පෙන්නනවා. මෙතන හරියම ලස්සන තැනක්. ඒ නිසා තමයි මට හිතෙනවා ඔයාලට මේ vlog එක ඇතුලේ මේක share කරගන්න ඕන කියලා. මෙතන ටිකට් එක උනේ රුපියල් 20යි. ඒ ටිකට් එකත් ඇතුලට යන්න නෙවෙයි මට තේරුණ විදිහට මෙතන එන්ට්‍රන්ස් එකේම තියෙනවා ෆිෂ්
ෆිෂ් තෙරපි එකක්. අන්න ඒකට තමයි ඒ ටිකට් එකත් අරගත්තේ. මට නම් මේ ෆිෂ් තෙරපි එක ඇත්තටම පොඩ්ඩක් මට නිකන් කිචි කිචි වගේ අමාරුයි. අපේ හස්බන්ඩ් නම් ඉතින් හරිම ආතල්ලකේ ඔම කකුල් දෙක දාගෙන හිටියා සෑහෙන වෙලාවක්. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක මේ අතොරට යන්න තමයි හදන්නේ. ඔයාලට කියන්න අපි ඇතුළට ගියාට පස්සේ ලොකු වැස්සකට ආවොනා අපි එහෙම කුඩයක් අරන් ගියේ නෑ. වැස්ස කොච්චරද කියලා හොඳටම තේමුණා. වහිනකම් විතරයි ටික වීඩියෝ කරගන්න පුළුවන් වුණේ. ඉතින් අපි ඒ ටික බලමු. ඔයාලට මේ පේනවා වගේ එක පැත්තක වැව අනිත් පැත්තේ වෙල් තියෙනවා. ඊට පස්සේ අර කමතක් වගේ හදලා තියෙනවා. ඊට පස්සේ මෙහෙම වේදිකාවක් වගේ එකක් තියෙනවා. මේක හાર્ට් ෂේප් එකට හදපු හරි ලස්සන ෆොටෝ ලොකේෂන් එකක්. ඊට පස්සේ අපි මේ යන්නේ ජල උද්‍යානයට. මේක ඇතුලේ ගඟක් වගේ හදලා තියෙනවා මෙතන. ඒකට උඩින් දර දාලා හරි හයියට හොඳට සේෆ්ටි එක තියෙන විදිහට තමයි මේ පාලම වගේ එක හදලා තියෙන්නේ. ඒක මාරම ලස්සනයි. එතනට වෙලා පිටිකක් ඉඳගෙන හිටියා. එතන මාරම ලස්සනයි. ඔන්න ඔය වෙලාවේ තමයි අපි දෙන්න අයියෙම වැස්සට ආවෝනේ. පොඩ්ඩක් ඈතින් තිබ්බා අපිට ඉඳගෙන ඉන්න වගේ පුළුවන් තැනක්. අපි දෙන්න පොඩ්ඩක් වැස්ස පායනකන් ඉඳලා එතනට ගියා. ඒ අනකොට තමයි අපිට මේ ටික හම්බ වුණේ. මෙතන ලංකාවේ වඳ වීගෙන යන පළතුරු වගේම බොහොම කලාතුරකින් අපිට දැක ගන්න වෙන පුළුවන් පළතුරු වර්ග ගස් වර්ග තමයි ගොඩක්ම මෙතන තිබ්බේ. ඉතින් මට ඊට වඩා ලොකු විස්තරයක් මෙතන ගේන්න අමාරුයි. මොකද වැස්ස නිසා අපි ආපහු ආවා. අපි මේ ඇග්‍රෝ පාක් එකෙන් පිටත් වෙලා ආපහු යනකොටත් අපිට ආයෙමත් දන්සල් හම්බුණා. අද දවසේ හම්බෙච්ච රසම දන්සල තමයි මේක. රොටි ලුණු මිරිස් එක්ක තේ හම්බුණා. මාරම රසයි. ඒක මම හිතන්නේ දන්සල ඉවර වෙන්න කිට්ටු වෙලා තමයි අපටත් හම්බුනේ. අන්තිම හරිය වගේ තමයි අපි හිටියේ. කොහොම හරි ඉතින් ඔන්න හවස් වෙලා රෑ වෙලා අපි ආපහු ගෙදර යන ගමන් තමයි මේ ඉන්නේ. ගෙදර යනකොට මේ වගේ පෙරහැරක් හම්බ වුණා. ඉතින් මම ඒකෙත් පොඩි ෂොට් එකක් ඔයාලට එකතු කරා. ඉතින් මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. තව වීඩියෝස් එක්ක ඉන්න මගේ channel එකත් subscribe කරගෙන යන්න. bye bye.